Hello, ලෝකයත් විශ්වයත් අද මේ හද එක පුද්ගලයෙකුගේ හදක් නොවේ. එක පවුලක හදක් නොවේ. එක ජාතියක හෝ එක ආදමක හදක් නොවේ. අද මේ හද සියලුම ආත්මයන්ගේ එකම හදයි. මේ හද උපතට පෙර ජීවිතය අතර මරණයන් පසු සියලුම අවස්ථාවලින් එකම හදක් ලෙස දැම් කතා කරයි. ජීවිතයේ සියලුම අවස්ථා මේ හද කතා කරනේ. මව් කුස සොයමින් සිටින ආත්මයන් වෙනුවෙන්. මව් කුස තුළ සුලක්ෂිතව විවේකයන් සිටින ආත්මයන් වෙනුවෙන්. දැන් මෙලොවට උපත ලබමින් සිටින ආත්මයන් වෙනුවෙන්. ශිෂුවන්, ළමුන්, යෞවනයන්, වැඩිහිටියන්, වයසගතව ජීවිතය අවසන් කරමින් සිටින ආත්මයන් වෙනුවෙන්. රෝහල් ඇඳ මත සැතිරී සිටින ආත්මයන් වෙනුවෙන්. ICU තුළ වේදනාවෙන් කතා කරන්න බැරිව සමුගැනීමට සූදානම් වන ආත්මයන් වෙනුවෙන්. මෙලොවින් සමුගෙන ගිය ආත්මයන් වෙනුවෙන්. මල සිරුරු රෝහල් වලට, මෘත ශාලාවලට, ගෙවල් වලට, අවසන් විධානයට, සුසාන භූමියට ගෙන යන සියලුම අවස්ථා වෙනුවෙන්. නැවත ජීවිතය ආරම්භ කරන ආත්මයන් වෙනුවෙන්. නැවත උපත ලබමින් සිටින ආත්මයන් වෙනුවෙන්. අවසන් වශයෙන් නිදහසට, ආලෝකයට, ස්වර්ගයට ළඟාවන තුරු ගමන් කරන ආත්මයන් වෙනුවෙන්. ජීවිතයේ පූජනීය භාවය ජීවිතය පූජනීයයි. සෑම හුස්මක්ම පූජනීයයි. සෑම ශරීරයක්ම පූජනීයයි. සෑම පවුලක්ම පූජනීයයි. සෑම සත්වයක්ම පූජනීයයි. අපි හිස්සත් වලින් මෙලොවට එනවා. කාලයක් ජීවත් වෙනවා. නැවත හිස්සත් වලින් සමුගන්නවා. අපි මැරෙන විට මුදල්, දේපල, බැංකු ගිණුම් බලය කිසිවක් සමග ගෙන යන්න බැහැ. අප සමග යන්නේ අප කල ක්‍රියාවන්, අප කල කරුණාව, අප කල හානි. විශ්වයට පොරොන්දුව ඒ නිසා අද. හදවතේ ගැමුරෙන් වචන වලින් පමණක් නොවක් ක්‍රියාවෙන්ද අපි විශ්වයට මේ පොරොන්දුව දෙමු. අපි පොරොන්දු වෙමු කිසිම මනුෂ්‍යයෙකුට හිත රිදවන්නේ නැහැ. කිසිම සත්වයෙකුට හානි කරන්නේ නැහැ. පෙනෙන හෝ නොපෙනෙන කිසිම ජීවිතයකුට හානි කරන්නේ නැහැ. ජීවමාන හෝ නිශ්චල කිසිම ස්වරූපයකුට හානි කරන්නේ නැහැ. අපි පොරොන්දු වෙමු ආහාරයට, ජලයට, දෙහෙත් වලට, තේද හෝ පානයට විෂ දමන්නේ නැහැ. මන්ත්‍ර, ශාප, අඳුරු අදහස් භාවිතා කරන්නේ නැහැ. අනෙක් අයව රිදවීමට මුදල් ගෙවන්නේ නැහැ. පවුල් විනාශ කරන්න බොරු කතා හදන්නේ නැහැ. දරුවන්, දෙමාපියන්, යුවලන් අතර ගැටුම් ඇති කරන්නේ නැහැ. අපි පොරොන්දු වෙමු මනසට වංචා කිරීම, මානසික වද, ශරීරයට හානි කිරීම, අනෙක් අයගේ වේදනාවෙන් සතුටු වීම. මෙවැනි දේවල් කිසිදා නොකරන්නෙමු. ඊර්ෂ්‍යාව, පලිගැනීම, විනාශය ගැන ඇතැම් අය ඊර්ෂ්‍යාව නිසා, කෝපය නිසා, පලිගැනීම නිසා, ලෝභය නිසා අනෙක් අයගේ ජීවිත විනාශ කරනවා, පවුල් කඩනවා, දේපල ගන්නවා, මනසට හානි කරනවා. නමුත් මේ හඩ කියනවා මව් ස්වභාව ධර්මය නීතිය ශක්තිමත්තයි. සෑම ක්‍රියාවක්ම ආපසු එනවා. සෑම හානියක්ම ආපසු එනවා. කිසිවක් නැතිව යන්නේ නැහැ. ඒ නිසා අනෙක් අය විනාශ කරලා ජීවිතය ගොඩනගන්න එපා. පවුල් විනාශ කරලා සාර්ථක වෙන්න එපා. දෛනික කරුණාව සහ ගෞරවය දිනපතා උදෑසන ඔබ ඇඳෙන් නැගිටීමට පෙර සූර්යයට, චන්ද්‍රයට, අහසට, පෘථිවියට, ජලයට, වායුවට, වැස්සට හදවතින් ස්තුති කරන සියලු ආගම්වල දෙවියන් වහන්සේලාට
දේව ගුරුවරුන්ට මග පෙන්වන සියලු ශාස්ත්‍රවරුන්ට ගෞරවයෙන් නමස්කාර කරන ඔබගේ සත්වයන්ට පළමු පිරිසිදු ආහාර සහ ජලය දෙන්න. කිසිදා නරක් වූ ආහාර දීමට එපා. ඔබේ ගස්පැල වතුර දාන්න. පුළුවනම් අසල්වැසියන්ගේ ගස්වලටත් වතුර දාන්න. අසල්වැසියන්ට සතුරන්ටත් හදවතින් ආශිර්වාද කරන. උපත ජීවිතය මරණය සහ නැවත උපතට පෙර ජීවිතය තුළ මරණයෙන් පසු ආත්මය ගමන් කරමින් ඉදිරියට යනවා. අපි කරන ක්‍රියාවන් අනුව ඊළඟ ජීවිතය තීරණය වෙනවා. ඒ නිසා මෙම ජීවිතයේම ඊළඟ ජීවිතය සූදානම් කරගන්න. අවසාන පොරොන්දුව සියලු ආත්මයන් මිදහස් වනතුරු අපි නැවතත් පොරොන්දු වෙමු. හානි නොකරන්න, වංචා නොකරන්න, විනාශ නොකරන්න. සියලුම සත්වයන් වෙනුවෙන්, සියලුම ලෝකවල, සියලුම ස්වරූපවල සෑම හදවතකම සාමය පවතිවා. සෑම මනසක්ම සත්‍යයෙන් මග පෙම්වීවා. සෑම ආත්මයකම කරුණාව රැදේවා. මේ අපගේ පොරොන්දුවයි, මේ අපගේ ප්‍රාර්ථනාවයි, මේ සියලුම ආත්මයන්ගේ එකම හදයි.